ඔයාට තියෙන්නේ ෂාප් පේන් එකක්ද එහෙම නැත්නම් ත්‍රෝබින් පේන් එකක්ද? අද අපි කතා කරන්නේ බෙහෙත් ගන්න ගියාම ඔයාට වැදගත් වෙන ඉංග්‍රීසි වාක්‍ය කිහිපයක් ගැන. ශරීරයේ වේදනාවන් අසනීප තත්ත්වයන් ගැන ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා මුලින්ම බලමු. මට ඔළුව පැලෙන්න වගේ කැක්කුමයි. මට have තියෙනවා. මෙතන අදහස් කරන්නේ රෝගී තත්ත්වයක් පවතින බව. එක් පවුන්ඩින් තදින් ගැහෙන එහෙම නැත්නම් තද කැක්කුමකට. හෙඩේක් ඔළුවේ කැක්කුම. මට ඔළුව පැලෙන්න වගේ කැක්කුමයි. I have a pounding headache. මට පොඩ්ඩක් කැරකැවිල්ල වගේ. මට feel දැනෙනවා. a bit පොඩ්ඩක්. dizzy කැරකැවිල්ල. මට පොඩ්ඩක් කැරකැවිල්ල වගේ. I feel a bit dizzy. මට දවස් 3ක ඉඳන් වියලි කැස්සක් තියෙනවා. I have මට තිබුණා. පසුගිය කාලයේ සිට මේ දක්වා පවතින බව පවසනකොට අපි පාවිච්චි කරනවා I've had මට තිබුණා. එක් dry වියලි. cough කැස්ස. for කාලයක් තිස්සේ. 3 days දවස්. මට දවස් 3ක ඉඳන් වියලි කැස්සක් තියෙනවා. I've had a dry cough for 3 days. මගේ උගුර රිදෙනවා වගේ. මගේ throat උගුර. feels දැනෙනවා. sore තුවාල වෙලා වගේ දැවිල්ල ගතිය. මගේ උගුර රිදෙනවා වගේ. My throat feels sore. ඩොක්ටර් ඔයාගෙන් ඇහුවොත් what kind of pain is it? ඒක මොන වගේ කැක්කුමක්ද කියලා ඔයා මේ විදිහට උත්තර දෙන්න. sharp pain පිහියකින් අයිනවා වගේ එක පාරටම එන තද කැක්කුමකට මේක පාවිච්චි කරන්න. dull ache ලොකුවට රිදෙන්නේ නැහැ. ඒ වුණත් දිගටම පවතින හරියට බඩේ කැක්කුමක් වගේ. throbbing pain heart එක ගැහෙනවා වගේ රිදෙන අවස්ථාවලදී. හරියට දත් කැක්කුමක් ආපු වෙලාවට වගේ. කරල් වලටයි පෙති වලටයි කියන ඉංග්‍රීසි නම් දෙක ඔයාලා දන්නවද? දන්නවනම් පහලින් කොමෙන්ට් කරන් යන්න. අපි හැමෝම ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න කලින් අද ඩොක්ටර් එනවද? එතකොට දැන් පොලිමේ යන්නේ කීවෙනි අංකයේද? පොලිම කොච්චර දිගයිද? ඔන්න ඔහොම අහනවා නේද? අපි බලමු එහෙම අහන්නේ කොහොමද කියලා. වෛද්‍ය රමේෂ් අද හවසේ ඉන්නවද? is ප්‍රශ්නයක් ඇසීමේදී වාක්‍ය ආරම්භයට යොදනවා. ඩොක්ටර් රමේෂ් වෛද්‍ය රමේෂ්. available හමු විය හැකි. this මේ. evening සවස.
වෛද්‍ය රමේෂ් අද හවසේ ඉන්නවද? Is Dr. Ramesh available this evening? පෝලිම කොච්චර විතර තියෙනවද? How long? කොපමණ වෙලාවක්ද? මෙතනදී අදහස් කරන්නේ පෝලිමේ කාලය ගැන. Is පවතින්නේද? The යමක් හැඳින්වීමට යොදා ගනී. Waiting රැඳී සිටින. List ලැයිස්තුව. මෙතනදී පෝලිමට ලියාපදිංචි වී සිටින පිරිස. පෝලිම කොච්චර විතර තියෙනවද? How long is the waiting list? ස්ටමක් එක. පොදුවේ ඕනම බඩේ කැක්කුමකට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ සරල අදහස බඩ රිදෙනවා කියන එක. Indigestion කෑම දිරවන්නේ නැති වුනහම එන අපහසුතාවට බඩ පිරිලා වගේ දැනෙන ගතියට තමයි මේක කියන්නේ. අජීරණය බඩ පිපුම වගේ අදහසක් දෙන්නේ.